යුතුවානි සංස කුසල සම්භාර ධර්මයන් හේතු කොටගෙන මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා නරකාදී සතර අපායෝ උත්පත්ති දුක්ඛේකට කිසියම් කාලයකවත් ලන් නොවි යාමේ තුසිතේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවර්ති කියන්නා වූ සදිව්‍ය දිව්‍ය ලෝකයන්හි පිදෙමින් දියුතු සප සම්පත් විඳ නැවත මේ මනුස්ස ලෝකයේ උප්පත්තිය ලැබුවේ වීනං ජෝතිය ධනංජය අනාථ පින්ඩිකාදී සිටුවරුන්ට මෙන් මහත් ධන සේනා සම්පත් ලබා ලද්දා වූ සම්පත්ති කිසිත් මසුරු චේතනාවක් නොමැතිව සසර සැරිසරා වාසය කරන කල්ලි මතුමනාවන් අනාගත කාලයෙහි ලෝ පහළ වී වැඩවදාන් ලබන්නා වූ අප කල්යාණ මිත්‍ර මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනු ලබන්නා වූ දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ජාතික්කමං අරියං චට්ටංගිකං මග්ගං දුක්ඛෝපසගාමිනං යනාදී ශීර්ෂ ධර්ම දේශනාවත් සායම දේශනාවකී කෙලවර සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් සතර මඟ සතර ඵලයන් අවබෝධ කර ගැනීම පිණිස මිය පරලොව ගිය සියලු ඥාතීන් ඇතුළු බාප සෑම සියලු දෙනාටම මෙපින් හේතු වේවයි වාසනාව වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්ත සාදු නදින් මේ පින් අනුමෝදන් විය යුත්තේච. දෛ මුලාසනේ වැඩ සිටි සිය වගුරුලා තමන්ගේ දෑති වීරියෙන් මුපියා සපයා ගන්නට යෙදුණු ධනෙ මිල මුදල් විය පැහැදම් කරලා ඒ දාන වස්තුවක් බවට පරිවර්තන විතරාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දහවල දානේ පූජා කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේ තුල වැඩ වාසය කරන පූජනීය මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කිරීමට සූදානම් වන බලාපොරොත්තු වන අවස්ථාව මොහොත. ඉතින් විශේෂයෙන් අද දිනේ තුල මේ විදිහේ දානමය පින්කමක් ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ අපි මීට දින කිහිපයකට පෙර ආරම්භ වන්නට යෙදුණු මේ වස්තුන් මාසයේ නිමිති කරගෙන මේ වස්තුන් මාසයේ පළමු දින 7 තුල මෙවැනි වටිනා කියන දානමය පින්කම් අපේ විහාරස්ථානය හා සම්බන්ධ සතර පේරුවේ දායක දායිකාවන් විසින් මෙවැනි වටිනා කියන දානමය පින්කම් ගම් වශයෙන් බෙදාගෙන මේ දින 7 තුලදී දන්පැන් පූජා කිරීමේ කටයුතු ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. ඒ අනුව විශේෂයෙන් අද දිනේ තුල අද දවස පුරාවටම මේ උදෑසන දානේ පූජා කිරීමත්, ඒ වගේම දහවල් කාලයේ තුල දානේ පූජා කිරීමත්, ඒ වගේම සවස බුද්ධ වන්දනාවන්, බෝධි වන්දනාවන්, සිත් පිරිත් දේශනාවන්, ගිලන්පස පූජාවන් ආදී මේ සියලු පූජාවන්හි දායකත්වයේ භාරකාරත්වයේ අරගෙන කටයුතු ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ විශේෂයෙන් සමුගිපුර ගම්මානයේ පින්වතුනොත්, ඒ වගේම ගිනිගත්තේනේ ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන් විසින් තමයි අද දිනේ තුල මේ පින්කම් මාලාවේ දායකත්වයේ භාරකාරත්වයේ අරගෙන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට සූදානමින් බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඉතින් උදෑසන වැඩ කටයුතු, දහවල වැඩ කටයුතු, දානමය පින්කම් ඊටමත් වටිනා කියන ආකාරයෙන් නිවැරදිව ඉෂ්ට සිද්ධ කිරීමේ කටයුතු ඔබ විසින් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන් මීට දින කිහිපයකට පමණ ඉහතදී ඔබ පූජනීය මහා සංඝරත්නය උදෙසා ආරාධනාවන් සිද්ධ කරන්නට යෙදුණා. මේ වස්තුන් මාසයේ පුරා ඔබ වහන්සේලා මේ විහාරස්ථානයේ තුල වැඩ වාසය කරන නිසා සතර පේරුවේ දායක දායිකාවන් වශයෙන් අපි ඔබ වහන්සේලා උදෙසා චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්ති යන මේ සිව්පසයෙන් උපස්ථාන කරමින් අපේ සසර ගමනට අප්‍රමාණ වශයෙන් කුසල් රැස් කර ගන්නවා කියන උතුම් වූ චේතනාවෙන් යුක්තව මහා සංඝරත්නය උදෙසා මේ විහාරස්ථානයේ තුල වස්වැසීම සඳහා ඔබ විසින් ආරාධනාවන් සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුව තමයි මේ පළමු දින 7 තුල උදෑසන කාලේ, දහවල් කාලේ, සවස් කාලයේ තුල මේ පුද පූජාවන් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්නට හැමදෙනාම සූදානමින් බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඉතින් විශේෂයෙන් මේ දන් දීමේ තියෙන ආනිසංස පිළිබඳව
දානයේ තියෙන වටිනාකම පිළිබඳව දන් දීම තුළින් අපේ ජීවිතයට මොනතරම් කුසලයක් මොනතරම් පිනක් මොනතරම් දේවල් ලැබෙනවද කියන බව නැවත නැවත මතක් කරන්නට මේ අවස්ථාවකදී බලාපොරොත්තුවක් නැහැ සූදානමක් නැහැ. මොකද මෙතන ඉන්න පින්වතුන් නිරන්තරයෙන් අපිට විහාරස්ථානයට සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මුල දානය, සලාක දානය ආදිය මේ වැඩ සිටින මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමේ කටයුතු නිරන්තරයෙන් ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. ඒ වගේම බෞද්ධයන් වශයෙන් ධර්මානුකූල ජීවිතයක් නිරන්තරයෙන් ධර්ම දේශනාවන් අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම මෙවැනි දානමය පින්කම් වලට ඕනවටත් වඩා සහසම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔබ මේ දන් දීමේ තියෙන වටිනාකම පිළිබඳව දානයේ තියෙන පින කුසලයේ පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ දන් දීමේ ආනිසංස පිළිබඳව මේ අවස්ථාව තුළදී ඔබට සඳහන් කරන්නට බලාපොරොත්තුවක් සූදානමක් නැහැ. ඉතින් විශේෂයෙන් මේ වස්තුම් මාසය කියලා කියන්නේ මේ වැඩ සිටින මහා සංඝරත්නයටත් ඔබටත් අපි හැම කෙනාටම අපේ සසර ජීවිතේට අපේ සංසාර ගමනට අප්‍රමාණ වශයෙන් පින් රැස් කරගන්නට පින් කරගන්නට තියෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා අපි නිරන්තරයෙන් අපිට මේ ලැබුණු කාල පරිච්ඡේදයෙන් උපරිමයෙන්ම ප්‍රයෝජනය අරගෙන විහාරස්ථානයට සහසම්බන්ධ වෙලා තමන්ගේ මෙලව සාර්ථක කරගන්නට උත්සාහ කරනවා වගේම තමන්ගේ පරලෝක ජීවිතයටත් යමක් ඒක රාශී කරගන්න ඔබ අපි හැම කෙනාම පෙර දරන්නට ඕනි, උත්සාහ කරන්නට ඕනි. මොකද ඒකට හේතුව තමයි අපි මේ ජීවත් වෙලා ඉන්නේ හරිම පුංචි කාලයක්. අවුරුදු 50ක් වෙන්න පුළුවන්, 60ක් වෙන්න පුළුවන්. ඔය වගේ පුංචි කාල පරිච්ඡේදයක් අපි උපරිම ජීවත් වෙවි අපේ ජීවිතේට යම්කිසි කරදරයක් නොවුනොත්. ඒ උනත් අපි සසර ජීවිතයේ තුල මේ ජීවිතේ ගත කරනකොට අපිට මේ කාලය ගෙවි යාම නිසාවේ අපිට මරණය කියන කාරණාවට පත් වෙන්න සිද්ධ වෙනවා. අපි ජීවත් වෙලා අපි උපත ලැබපු කාලේ ඉඳන් අපේ පුංචි කාලේ ඉඳන් අපිට යමක් කමක් තේරෙන කාලේ ඉඳන් අපි බොහෝසේ සිද්ධ කරන්න තියෙන්නේ අපේ මෙලව සාර්ථක කරගන්න එක. බොහෝසේ හරිහම්බ කරගන්න තියෙන ධර්මයන් නිර්මාණය කරන්න තියෙන මේ දේවල් තමයි අපි බොහෝසේ මේ ජීවිතේ සිද්ධ කරගෙන තියෙන්නේ. මේ වගේ කාල පරිච්ඡේදයක් ඔබට ලැබෙන්නේ ඔබේ සසර පිනකට. මොකද ඒකට හේතුව තමයි මේ ජීවත් වෙලා ඉන්න ඔබ අපි හැම කෙනාටම මේ වර්ෂය තුල මේ වස්තුම් මාසය සඳහා මේ වස්තුම් මාසය තුල සිද්ධ වෙන පින්කම් සඳහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම අද ඔබ අපි හැම කෙනාටම ලැබිලා තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න ඕනි අද මේ ලැබුණු වටිනා කියන කාල පරිච්ඡේදය මට ලබන වර්ෂයේ තුල ලබා ගන්නට පුළුවන් වෙයිද කියලා ඔබට මට අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ අපි හැම කෙනාම වාසනාවන්තයි මෙවැනි වටිනා කියන කාල පරිච්ඡේදයක අපි ඔබ හැම කෙනාම සුජීවත්ව ජීවත්ව සිටිනවා. ඒ නිසා ඔබට මතක් කරන්නට තියෙන්නේ මේ ලැබුණු කාලයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න, විහාරස්ථානයට සම්බන්ධ වෙන්න, ඔබට පුළුවන් ආකාරයෙන් මලක් පහනක් හරි පූජා කරන්නට උත්සාහ කරන්න, වෙර දරන්න. වෙන කාල වගේ නෙමෙයි මේ වස්තුම් මාසය කියලා කියන්නේ. වෙනදාට කරන පින්කම් වලට වඩා අප්‍රමාණ වශයෙන් පින් රැස් වෙන කාල පරිච්ඡේදයක්. මේ කරන හැම පූජාවක්ම කටිනානිසංස පූජාවක් හැටියට තමයි සඳහන් වෙන්නේ, සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කාලයේ තුල ඔබේ සංසාර ගමනට, සසර ගමනට පුළුවන් ආකාරයෙන් අප්‍රමාණ වශයෙන් කුසල් රැස් කර ගන්නට කියන බව මේ අවස්ථාව තුළදී ඔබට සිහිපත් කරමින් තව තවත් වැඩි අනුශාසනාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුලින් සඳහන් කරපු ආකාරයෙන් මෙතන ඉන්න මේ පිරිස අපිට නිරන්තරයෙන් මේ වැඩේ ඉන්න පූජනීය මහා සංඝරත්නය උදෙසා අපි උදෙසා අපේ විහාරස්ථානයේ උදෙසා නිරන්තරයෙන් දන් පැන් පූජා කරන පින්වතුන්. ඒ නිසා මේ පින්කම් වල තියෙන වටිනාකම පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාව තුළදී කල්පනා කරගමු. විශේෂයෙන් ඔබ විසින් දහඩිය මහන්සිය වගුරලා හරිහම්බ කරගන්නට යෙදුණු ධනෙ මුලිමුදල් විය පැහැදම් කරලා ඒ දානය අද දහවල් කාලය තුල විහාරස්ථානයට අප්‍රමාණ ගෞරවයකින් අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුක්තව
මගේ බුද්ධෝ මගේ ධම්මෝ මගේ සංඝෝ කියන දහසෙන් උතුම් වූ තුනුරුවන් කෙරෙහි මමත්වයේ ගොඩනගාගෙන ශ්‍රද්ධා ධ්‍යාසයෙන් සදහසිතින් ගෞරව සිතින් යුක්තව සම්බුද්ධ පූජාවන් සිද්ධ කරන්නට යෙදුණා. දැන් බලාපොරොත්තු වන්නේ මේ ඉදිරිපස තැන්පත් කර තිබෙන දාණය මේ දම්පිලේ වැඩ සිටින මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමට සූදානම් වන බලාපොරොත්තු වන අවස්ථාව මොහොත. ඉතින් අපි මේ අවස්ථාව තුළදී මේ පින්කම ඉෂ්ට සිද්ධ කරනු ලබන ඔබ සියලු දෙනා නමින් මේ පල්ලව යන්නට යෙදුණු මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. අපි කල්පනා කරමු සම්බුද්ධ පූජාවන් සිද්ධ කරලා මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කරලා උතුම් වූ පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් ගුණවත් පිරිසක් බවට පත් වෙලා අපි මේ සිද්ධ කරගන්නට යෙදුණු පින්කම් මාලාව තුලින් අපි රැස් කරගන්නට යෙදුණු පින් වලින් කොටසක් ඔබ නමින් මේ පරිලව යන්නට යෙදුණු ඔබේ වර්ග පරපුරේ ඔබේ දෙමව්පියන් ඇතුළු වර්ග පරපුරේ මිය පරිලව යන්නට යෙදුණු සියලු මියගිය ඥාතීන්ට අපි කළා වූ මෙපින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මෙපින් මේ මියගිය ඥාතීන් ලැබීමෙන් සැලසීමේ මේ මියගිය ඥාතීන් දුකකනම් දුකින් අත මිදේවා. සැපේකනම් ඒ සැපේ තව තවත් වඩා වර්ධනය කරගනිත්වා. අවසන මියගිය ඥාතීන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම මියගිය ඥාතීන්ට මෙපින් ලැබේවා සැලසේවා කියලා හැමදෙනාම සාදු කියමි. ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා. හොඳයි, දැන් කල්පනා කරගමු අපි මේ පරිලව යන්නට යෙදුණු මේ කී ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට යෙදුණා. ඒ වගේම කල්පනා කරගමු මේ සිද්ධ කරගන්නට යෙදුණු පින් වලින් කොටසක් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඔබ අපව ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය කියනා වූ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට මෙපින් ලැබේවා සැලසේවා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. විශේෂයෙන් අද දිනේ තුල මේ දානමය පින්කම සඳහා සහ සම්බන්ධ වී සිටින ඔබටත් ඔබේ පවුලේ සෑම සියලු දෙනාටම උතුම් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා සැලසේවා. දෙවියන් ඔබව කලට වේලාවට රකිත්වා ආරක්ෂා කරත්වා. දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම ඔබේ ජීවිතවලට ලැබේවා සැලසේවා. දෙවියනොත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම දෙවියන්ටත් අපි මේ කළා වූ මෙපින් අනුමෝදන් වේවා කියලා දෙවියන්ටත් අපි පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධර්ම දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම පරන්ති. දැන් කල්පනා කරගමු දෙකේ සියලු මේ කී ඥාතීන්ටත් අපි කළා වූ පින් අනුමෝදන් කරන්නට යෙදුණා. දැන් කල්පනා කරගමු විශේෂයෙන් අද දිනේ තුල මේ දානමය පින්කමේ දහවල දානමය පින්කමේ ප්‍රධාන දායකත්වයේ භාරකාරත්වය අරගෙන කටයුතු කරනු ලබන ගිනිගත්තේන ගම්මානයේ මේ දානය සඳහා සහ සම්බන්ධ වී සිටින මේ දානය මේ ආකාරයෙන් සූදානම් කර ගැනීමට ඔබ සියලු දෙනාටම උදව් උපකාර කරන්නට යෙදුණු හැම දෙනාටම විශේෂයෙන් මේ දානය සකස් කරගෙන අද දිනේ තුල විහාරස්ථානයට පැමිණෙන්නට යෙදුණු ඔබ සියලු දෙනාටම මේ කලාව මෙපින් එකාකාරවම ලැබේවා සැලසේවා. ඔබ සියලු දෙනා මෙලෝ වශයෙන් කරන කීන රැකී ආරක්ෂා වෙලෙහළදාම් ගොවිතැන්පත් වගාදිගාදී කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්කොට ගැනීමට ඔබේ ජීවිතවලට යම්බදු කරදර හිංසා පීඩා රෝග ආදී වැළඳී ඇතනම් වැළඳෙන්නට ඇතනම් ඒ සියලුම කරදර හිංසා පීඩා රෝග ආදිය මේ සිද්ධ කරගන්නට යෙදුණු උතුම් පින්කමේ ආශිර්වාදයෙන් දුරින් දූරිය භූත වේවා. ඔබේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහතින් මනමින් සඵල ਸਰවත්‍ර භාවයට
පත්කොට ගැනීමටත් මේ සිද්ධ කරගන්නට යෙදුණු සියලු ආශිර්වාදයන් දරුවන්ගේ ජීවිතවලටත් ලැබේවා සලසේවා කියලා හැමදෙනාම සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අපේ විහාරස්ථානයේ දායක පින්වතුන් පිරිසක් ඇටියට දායකත්වයේ දරන ගම්මානයක පින්වතුන් පිරිසක් ඇටියට ඔබ සියලු දෙනා නිරන්තරයෙන් කටයුතු ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. හැබැයි විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනි දැනුවත් කරන්නට ඕනි ගිනිගත් තියෙන ගම්මානයෙන් අපේ විහාරස්ථානයට තියෙන සම්බන්ධතාවය ඉතාමත් අඩු තත්ත්වයක තමයි පවතින්නේ. විශේෂයෙන් මේක දින කිහිපයකට පමණ පෙරදී ඔබට ලියුමක් එන්නට ඇති නැත්නම් පොඩි චිට් එකක් දෙනෙක් වගේ තමයි ඒ අවස්ථාව සඳහා සහසම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට දන්පැන් පූජා කිරීමේ කටයුතු ඔබ ඉෂ්ට සිද්ධ කළාට විහාරස්ථානයේ තුල සිද්ධ වෙන යම් කරුණු කාරණාවන් වලදී යම් අවස්ථාවන් වලදී සම්බන්ධතාවයේ ඉතාමත් අඩු තත්ත්වයේ නිරන්තරයෙන් විහාරස්ථානයට සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කටයුතු නියමාකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම විහාරස්ථානයට සම්බන්ධ වෙන්නේ නැති පිරිසකුත් ඒ ගම්මානය තුල කටයුතු ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒ නිසාම අපි විශේෂයෙන් මේ දායක සභාව තුලදී දිනයකට වෙන් කර ගන්නට යෙදුණා. ගිනිගත් වෙන ගම්මානය තුල රැස්වීමක් පවත්වන ඒ පිළිබඳව සාකච්ඡාවක් සිද්ධ කරව ගන්නට. ඉතින් විශේෂයෙන් මතක් කරනවා පූජනීය මහා සංඝරත්නයේ විසින් විහාරස්ථානයේ විසින් ඔබේ ගම්මානයේ විය යුතු යුතුයකම් ඒ වගේම ඔබට විය යුතු යුතුයකම් හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරනු ලබනවා කිසිම අඩුවකින් පාඩුවකින් තොරව. ඒ නිසා විහාරස්ථානයටත් ඒ අවශ්‍ය අවස්ථාවන් වලදී සහසම්බන්ධ වෙලා ඒ කරුණු කාරණාවන් ඉෂ්ට සිද්ධ කරන්නට කියලා අපි මේ අවස්ථාව තුළදී කාරුණිකව මතක් කරන ඔබ සියලු දෙනාටම දැන් අපි කල්පනා කරගමු වැඩියේ පිළිබඳව මේ වටිනා කියන දානයක් පූජා කරන අවස්ථාව. ඒ නිසා වැඩියේ පිළිබඳව සඳහන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ ශ්‍රද්ධාවෙන් සකස් කරගෙන ආපු දාණය හිතේ කිසිම තමන්ගේ හිතේ කිසිම කුකුසක් ඇති කරගන්නට නැතිව මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගමු. අපි කල්පනා කරගමු මේ සිද්ධ කරගන්නට යෙදුණු සියලු කුසල ධර්මය ඔබේ අපේ ජීවිතවලට ඔබේ අපේ සසර ගමනට හේතු වේවා වාසනාව වේවා. උතුම් වූ බුදුරජාණන් වහන්සේ විසින් උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ ආශිර්වාදය උතුම් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔබ සියලු දෙනාගේම ජීවිතවලට ලැබේවා සරසේවා. අවසාන වශයෙන් ඔබ අපි සෑම සියලු දෙනාම ප්‍රාර්ථනා කරනු ලබන බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කලා වූ මෙපින් ඔබේ අපේ සසර ගමනට හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා හැම දෙනාම මොහොම වන්දනා කරගමු. පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද කරනවා. සබ්බී පියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. දැන් හැම දිනකටම තිරුවන් සරණයි.